ආදරයෙන් පිළිගන්නවා. අදත් ඔයව මගේ YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එකෙන් බලමු ඇඟ අඬු වෙන, හම සුදු වෙන ජින්ජර් ෂොට් එක අපි ගෙදරදී කොහොමද ලේසියෙන්ම හදාගන්නේ කියලා. ඉතින් මගේ YouTube channel එකත් එක්ක අලුතින් සම්බන්ධ වෙන කෙනෙක් නම් ඔයාට පුළුවන් කේක් ගැන බියුටි ගැනත් වීඩියෝ මගේ channel එකෙන් බලා ගන්න. ඉතින් අද මේ වීඩියෝ එකකින් එහෙනම් අපේ ජින්ජර් ෂොට් එක හදන හැටි බලමු. ඉතින් මේකෙන් තියෙන ප්‍රයෝජන ගැන මම මුලින්ම කතා කරන්නම්. ස්කින් එකට ඉතාම හොඳ ප්‍රයෝජන තියෙන, ඉතාම ගුණදායක ඉන්ග්‍රීඩියන්ට්ස් දාලා හදන ඩ්‍රින්ක් එකක් තමයි මේ ජින්ජර් ෂොට් එක. මේකෙන් අපේ ස්කින් එකේ බර පාලනය කරගන්න පුළුවන්. විශේෂයෙන්ම වගේ බඩේ තියෙන ෆැට් එක අඩු කරගන්න පුළුවන්. ඒ වගේම ස්කින් එකට හොඳ කලර් එකක් ලබා ගන්න පුළුවන්. ඉතින් එක එක විදිහේ ඩ්‍රින්ක්ස් වර්ග, පෙති වර්ග, ඒ වගේම කොලජන් වර්ග වලට වැඩිය මෙන්න මේ වගේ ස්වාභාවිකව හදාගන්න මේ ඩ්‍රින්ක් එක 100%ක්ම ප්‍රතිඵලදායක වගේම ඉතාම ගුණදායක එකක් වෙනවා. හරි, අපි දැන් බලමු අපිට මේ ඩ්‍රින්ක් එක හදාගන්න අවශ්‍ය වෙන්නේ මොනවද කියලා. ඉතින් මම මෙතන තරමක් දිග ඉඟුරු කෑල්ලක් අරන් තියෙනවා. ඒ වගේම අමු කහ සල්පයක් අරන් තියෙනවා. ඒ වගේම දෙහි ගෙඩි දෙකක් අරන් තියෙනවා. ලෙමන් ගෙඩි දෙකක් අරන් තියෙනවා. මෙන්න මේ දේවල් තමයි හරියම ජින්ජර් ෂොට් එකට අවශ්‍ය වෙන්නේ. ඒ වගේම තමයි මම මෙතන මී පැණිත් අරගෙන තියෙනවා. අර ඒකේ තියෙන ඇඹුල් ගතිය, සැර ගතිය පාලනය වෙලා අපිට බොන්න පාසු කිරීමක් මී පැණි ටිකක් එකතු කර ගැනීමෙන් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මම මෙතන මී පැණිත් දාගත්තා. ඒ වගේම මතක් කරන්න ඕනි මේකට ඔයා කැමති නම් විතරක් ඔයාට පුළුවන් අර අපේ ඇඟේ තියෙන සෙම ගතිය පාලනය කරගන්න අන්න ඒ වගේ දෙයකට ඔයා කැමති නම් විතරක් ඔයාට පුළුවන් ගම්බිරිස් එකතු කරගන්න. ඒ වගේම තමයි සිනමන් එහෙම නැත්නම් කුරුදු ටිකක් එකතු කරගන්නත් පුළුවන්. ඉතින් දැන් මම මේ ටික ඔක්කොම හොඳට සෝදගත්තා. ඒ වගේම කහ කෑල්ලේ, ඒ වගේම ඉඟුරු කෑල්ලේ පොත් අයින් කරලා ඒක සෝදලා කපා ගත්තා. එතකොට දොඩම් ගෙඩි දෙකක්, දෙහි ගෙඩි දෙකක් මෙන්න මේ විදිහට හොඳට මිරික ගත්තා. දැන් මම බ්ලෙන්ඩර් කප් එකට මේ ටික ඔක්කොම දාගන්නවා. ඒ වගේම මම මේකට මම එකතු කරගත්තේ මී පැණි ටිකත් මම එකතු කරගත්තා. මේ ටික ඔක්කොම එකතු කරලා හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා. දැන් මේ තියෙන බ්ලෙන්ඩ් කරගත්තට පස්සේ ඉතින් බ්ලෙන්ඩ් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ ටිකක් චුට්ටක් දැන් ලොකු පෙරණයක් අරන් මම මේක හොඳට පෙරා ගන්නවා. ඉතින් ඔයාට පුළුවන් මේ වගේ පෙරණයක් නැත්තම් කිසිම ප්‍රශ්නයක් නැහැ. පිරිසිදු රෙදි කෑල්ලක් අරන් ඒකට දාලා පෙරා ගන්න. ඊට පස්සේ මම මෙන්න මේ වගේ වීදුරු බෝතලයක් තමයි පාවිච්චි කරන්නේ. ප්ලාස්ටික් බෝතල් ගන්න එපා මේ වැඩේට. වීදුරු බෝතලයක් අරගෙන හරියටම සතියකට ඇති වෙන ප්‍රමාණය මම මේ බෝතලෙට හදාගත්තා. ඉතින් මේක සතියකට ප්‍රමාණවත් වෙන්න හදාගන්න. සතිය වුණාට පස්සේ ආයෙත් අලුත් බෝතලයක් හදලා ෆ්‍රිජ් එකට දාලා උදේට බොන්න පුළුවන්. ඉතින් මේ වගේ ලොකු බෝතලයක් නැත්තම් වඩාත් පහසුයි මෙන්න මේ වගේ පොඩි බෝතල් එක જાතියම 7ක් අරගෙන ඒකට දාලා තියාගෙන අපිට දවස් දෙක ගානේ බොන්න පුළුවන්. ඉතින් මම අරගත්තේ ලොකු බෝතලයක් නේ. ඒ නිසා මම පොඩි වීදුරු මෙන්න මේ වගේ චූටි වීදුරුවකට පොඩි ප්‍රමාණයක් දාලා හැමදාම උදේට මේක බොන විදිහට තමයි මම මේක හදාගත්තේ. ඒ වගේම ඔයාට කියන්න ඕන ඔයා ගොඩාක් ગેස්ට්‍රයිටිස් තියෙන කෙනෙක් නම්, සෙම තියෙන කෙනෙක් නම් අන්න ඒ වගේ අයට මේක තරම්ම සුදුසු වෙන්නේ නැහැ. සෙම තියෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේක ෆ්‍රිජ් එකකින් එළියට අරගෙන එළියේ තියලා තමයි පානය කරන්න ඕනේ. නැත්නම් සෙම වැඩි වෙන්න පුළුවන්. එනේ ඒ වගේ අය බොද්දි ටිකක් විතර පරිස්සමෙන් තමයි මේක බොන්න ඕන. ඒ වගේම මේ ඩ්‍රින්ක් එකනොත් අපිට මාසෙන් දෙකෙන් නම් ප්‍රතිඵල ලබා ගන්න බෑ. අම වශයෙන් මාස 3ක්වත් එක දිගට බීලා තමයි අපිට ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාගේ ස්කින් එකට, ඒ වගේම ඔයාගේ hair වලට, nails වලට හැම දෙයකටම හොඳ පෝෂණයක් ලබා දෙන মাল্টি විටමින් ඩ්‍රින්ක් එකක් තමයි මේ ජින්ජර් ෂොට් එක. ඉතින් මම විශ්වාස කරනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් ඔයා කැමති නම් ලයික් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම තමයි මගේ YouTube channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මගේ page එක චතු beauty salon and cake arrangement මගේ page එකත් එක්කත් ඔයාට එකතු වෙන්න පුළුවන්. ඉතින් ඔයාව ලස්සන කර තවත් වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු. ස්තුතියි.